අයිබෝවන් මම විහංග අද මම කතා කරන්නේ මගේ බියුටි ට්‍රීට්මන්ට් සෙන්ටර් එකේ ඉඳලා විහංගස් බියුටි විලා. ඉතින් විහංගස් බියුටි ට්‍රීට්මන්ට්ස් කරන තැනක්. ඒ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයම රූපලාවන්‍ය සහ කේශලාවන්‍ය කටයුතු සිද්ධ කරන තැනක්. ඉතින් ඒක අපි ඕගොල්ලන්ට කලින් ඕගොල්ලෝ මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නේ. අද මේ වීඩියෝ එක කරන්න විශේෂම හේතුව තමයි මම ට්‍රීට්මන්ට්ස් කරන වීඩියෝ කිහිපයක්ම වෛරල් ගිහිල්ලා මට ලංකාවෙන් එතකොට ඉන්දියාවලින් සහ තවත් රටවල් කීපයකින්ම මේ වෙද්දි අපොයින්ට්මන්ට්ස් වලට කතා කරනවා. ඉතින් ඒ ගැන හැමෝටම ගොඩාක් සැරයක් මට ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරන්න බැරි නිසා සහ ඒගොල්ලෝ එවන මැසේජස් වලට WhatsApp මැසේජස් වලට හැම වෙලෙම රිප්ලයි කිරීමේ තියෙන අපහසුතාවය නිසා මම ඔයගලන්ට මෙන්න මේ විදිහට කියන්නම්. එකක් තමයි කොච්චර අපොයින්ට්මන්ට්ස් වලට කතා කරත් මම ඔයගලන්ට මේ පැහැදිලිව කෙලින්ම වීඩියෝ එකකින්ම කියන්නේ අපි කරන්නේ ජෙනිවින් විදිහට ප්‍රොෆෙෂනල් බියුටි ට්‍රීට්මන්ට්ස්. ඉතින් මම තමයි ඒ හැම ට්‍රීට්මන්ට් එකක්ම කරන්නේ. ඒ වගේම තමයි මම සර්ටිෆයිඩ් තෙරපිස්ට් කෙනෙක්, ප්‍රොෆෙෂනල් තෙරපිස්ට් කෙනෙක්. මම ඒ සම්බන්ධව අවශ්‍ය NVQ රූපලාවන්‍ය, කේශාලංකාර, එතකොට මසාජ් තෙරපි සම්බන්ධ කරන ඉන්ටර්නැෂනල් තෙරපි ඩිප්ලෝමාස්, එතකොට පංචකර්මයන් ස්පා තෙරපි සම්බන්ධයෙන් මගේ කරන් තියෙන අධ්‍යයන කටයුතු සහ සර්ටිෆිකේෂන්ස්, එතකොට ආයුර්වේදික් බියුටිෂියන් කෙනෙක් විදිහට මම කරන රූපලාවන්‍ය සත්කාර වෙනුවෙන් මට ලබා ගන්න ඕන අධ්‍යාපන සුසුකම් ක්වොලිෆිකේෂන්ස් මම සම්පූර්ණ කරලා ඉන්න බියුටි තෙරපිස්ට් කෙනෙක්, බියුටිෂියන් කෙනෙක්, හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්. බියුටි ට්‍රීට්මන්ට්ස් වලට ගොඩක් අපිට අපොයින්ට්මන්ට්ස් එනවා. අපි ඒවට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ සේවය ලබා ගැනීමට. ඒ විදිහට මාව රීච් කරන එක සම්බන්ධයෙන් මට මෙසේජස් හරි කෝල්ස් හරි WhatsApp එකෙන් හරි මැසෙන්ජර් එකකින් හරි ඔයගොල්ලෝ පණිවිඩයක් දාන්නේ ඒ මම කරන සේවයට කරන ගෞරවයක් විදිහට. ඉතින් ඒක මම ගෞරවයක් විදිහට පිළිගන්නවා. තියෙන කාරණාව තමයි සමහර වෙලාවට මේ ලෝකෙ තුල දැන් පවතින විදිහට එහෙම නැත්නම් අපේ රටේ පවතින විදිහට මෙතන ස්පා කියන සංකල්පයකින් මේක දිහා බලනවා. ඒක නිසා ඒක තුලත් සමහර කට්ටිය ගොඩක් වෙලාවට දැන් මම අත්දැකීමෙන් කියන දෙයක් තමයි මට මැසේජ් දාද්දිත් හරිම සමහර අන්කම්ෆර්ටබල් විදිහට නිකන් අර මොකක් හරි වෙන දෙයක් ගැන අහනවා වගේ. එහෙම නැත්නම් කෝල් කරද්දිත් සමහර කට්ටිය හරිම බයෙන් සැකින් චකිතයෙන් නිකන් අර කොඳුරලා කතා කරනවා වගේ, හෙමින් කතා කරනවා, මුමුණනවා වගේ. ඉතින් මම කියන්නේ අපි පැහැදිලිවම කියනවා අපි කරන්නේ බියුටි ට්‍රීට්මන්ට්ස්, එතකොට තෙරපි ට්‍රීට්මන්ට්ස්, ඕගොල්ලන්ගේ හීලින් තෙරපි සෙෂන්ස් තමයි අපි කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට අපි ගන්න මුදලට උපරිම සාධාරණයක් වෙන විදිහට මම ඒ කාලේ ඕගොල්ලන්ගේ තෙරපි ට්‍රීට්මන්ට්ස් නිවැරදිව හරිම ටෙක්නික් අනුකූලව ඔයගලන්ට නිදහසේ සැහැල්ලුවෙන් ඉඳලා ඒ කටයුතු කරගන්න අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මම ආයෙත් කියන්නේ ඔයගොල්ලෝ ජෙනුයින් ක්ලයන්ට් කෙනෙක් නම් ඔයගලන්ට ඇත්තටම ඔයගලන්ගේ වෙල්නස් වලට ඔයගලන්ගේ තියෙන බ්ලඩ් සර්කියුලේෂන්ස් වැඩි කරගන්න, එතකොට ඔයගලන්ගේ තියෙන තෙහෙට්ටුව නැති කරගන්න ගොඩක් කට්ටිය මේ දවස්වල හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒක නිසා ડિප්‍රෙෂන් හැදිලා තියෙන, ඇන්සයිටි තියෙනවා, හරිම කාර්යබහුලයි, ඇඟ නිකන් ගුටි කාලා වගේ. ඉතින් මෙන්න මේ විදිහට කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාට මහන්සිය නිවා ගන්න පොඩ්ඩක් හිතේ තියෙන තෙහෙට්ටු ගතිය, ඇගේ තියෙන වෙහෙස, මේ දේවල් නැති කරගන්න සුව පහසු විදිහට හොඳ රිලැක්සින් ට්‍රීට්මන්ට් එකක්, වෙල්නස් ට්‍රීට්මන්ට් එකක්, හීලින් තෙරපි එකක්, පේන් රිලීෆ් එකක් ගන්න අවශ්‍යයි නම් ඉතින් ඔන්න අපිට අපොයින්ට්මන්ට් එකක් දාන්න. ඒ ඇරෙන්න වෙනත් දේවල් වලට මම කියන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට මේක තේරෙනවා. වෙනත් දේවල් වලට නම් රීච් කරන්න එපා. ඒකට සමහර එක හේතුවක් වෙන්න පුළුවන්. මගේ සොඳුරු ගවේෂක TV කියලා මගේ වෙනම YouTube channel එකක් තියෙනවා. ඒ channel එකේදී මම පෙන්වන්නේ mindfulness විදිහට කොහොමද අපි නිදහසේ සතුටින් සැනසීමෙන් ස්වභාවධර්මයත් එක්ක ඉන්නේ කියලා. ඉතින් නිදහසේ ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ වටපිට ඒ සීමාව ඇතුළත මම ඒ වීඩියෝස් කරනවා. ඉතින් ඒ දේවල් සහ මේ දේවල් එකට එකතු කරලා මොන හරි ජජ්මන්ට්ස් වලට ඇවිල්ලා එහෙම හිතනවා නම් අපි ඒ විදිහට ඒ සම්බන්ධයෙන් බලනවා නම් මම පැහැදිලිව වීඩියෝ එකකින් ඔයගලන්ට කියනවා එන්න බියුටි ට්‍රීට්මන්ට්ස් වලට අපි ඔයගලන්ට හරිම සුවපහසු, හරිම මිත්‍රශීලී, හරිම ප්‍රොෆෙෂනල් සර්විස් එකක් දෙනවා. හැබැයි එකෙන් අදහස් කරන්නේ අපි කිසිම අන්වොන්ටඩ් වැඩක් හරි අන්වොන්ටඩ් සර්විසස් එකක් හරි මෙතන කරන තැනක් නෙමෙයි. ඔයගලන්ට වැදගත්ව, විශ්වාසවන්තව, ගෞරවාන්විත විදිහට, සුහදශීලී විදිහට ඔයගලන්ගේ කාලය නිදහසේ ගත කරලා ඔයගලන්ගේ වෙන මුදලට උපරිම සාධාරණව හොඳට ඔයගලන්ගේ ජෙනුයින් විදිහට, ප්‍රොෆෙෂනල් විදිහට ඔයගලන්ගේ තෙරපි ට්‍රීට්මන්ට් එක කරගන්න පුළුවන්. ડિප්‍රෙෂන්, ඇන්සයිටි තියෙන, එහෙම නැත්නම් කාන්සාවෙන් ඉන්න, එහෙම නැත්නම් අධික තෙහෙට්ටුව නිසා මානසික ව්‍යාධීන් වල ඉන්න අයට, එහෙම නැත්නම්
ගොඩක් මහන්සිලා වැඩ කරලා මේ මසල්ස් හිර වෙලා වගේ දැනෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ජිම් එකට යන කෙනෙක්ට මසල්ස් ටික ඩීප් ටිෂු මසාජ් එකක් කරලා මසල් ටික පොඩ්ඩක් රිලැක්ස් කරගන්න ඕන නම් එහෙම නැත්නම් බියුටි එක වැඩි කරගන්න කාන්තා පිරිමි දෙගොල්ලන්ටම බියුටි එක වැඩි කරගන්න මේ බ්ලඩ් සර්කියුලේෂන්ස් වැඩි කරලා මේ ලේන්නහර මේවා බ්ලොක් වෙලා තියෙන මේ බ්ලොකේජස් අයින් කරගෙන සුව පහසු විදිහට තමන්ගේ සිරුර තියාගන්න අවශ්‍ය කෙනෙක්ට ඒ වගේම තමයි ලස්සනට නිරෝගීව ඉන්න ඕන කෙනෙක්ට තෙරපි එකක් කරගන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලෝ විසිට් කරන්න. ඉතින් මම ඕගොල්ලන්ට පැහැදිලිව සහ විශ්වාසයෙන් කියනවා ඕගොල්ලෝ කතා කරද්දී අපිට බය නැතුව කතා කරන්න. මුමුණ මුමුණ කොඳුර කොඳුර චකිතයකින් වගේ කතා කරන්න එපා. මොකද එහෙම කතා කරන්න හේතුවක් නැහැ.